Hello and welcome back to another episode of Mom's Talk with Velona Cuddles. ඉතින් දැන් ඔයාලා දන්නවා අපි මේ safe space එක හදලා තියෙන්නේ ආදරණීය අම්මලටමයි කියලා. ඉතින් අම්මා කෙනෙක් විදිහට මේ motherhood journey එකේ ලස්සන කතන්දර අත්දැකීම් මේ දේවල් බෙදා ගන්න හැමදාමත් අපිත් එක්ක සුන්දර අම්මා කෙනෙක් එකතු වෙනවා කියලා දැන් ඔයාලා දන්නවා. ඉතින් අදත් ඒ වගේම හරිම ස්පෙෂල් අම්මා කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ආව බොහොම ආදරෙන් වෙල්කම් කරමු. සමාධි සමරසේකර. hi කොහමද? හොඳයි. සමාධි අද ඔයාත් එක්ක අපි මේ කතා කරන මාතෘකාව හරිම ස්පෙෂල්. මොකද ඔයා ගොඩක් යං ඒජ් එකක තමයි අම්මා කෙනෙක් වුණේ. ඉතින් එතකොට එක්ස්පීරියන්ස් එක ඒ වගේම ඔයා වෙනම කරියර් එකක හිටපු කෙනෙක්. එතකොට ඒ කෝපරේට් ලයිෆ් එකෙන් එකපාරටම මැරි කරලා අම්මා කෙනෙක් වෙනවා කියන එක මං හිතන්නේ ලොකු වෙනස් වීමක් වෙන්න ඇති ඔයාගේ ජීවිතේ. අපි එතනින් පටන් ගමුද? ඇත්තටම කිව්වොත් ඒක ලොකු ශිෆ්ට් එකක්. ඒ වුණාට මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ඩ්‍රීම්ස් career wise and personal life එකේ අම්මා කෙනෙක් වෙන එක පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක්. and මගේ අම්මිත් අඩු වයසෙන් අම්මා කෙනෙක් වුණේ. so මම අම්මිත් එක්ක ෂෙයා කරගත්තු බොන්ඩ් එක තමයි මටත් ඕනුනේ කවදා හරි මගේ ළමයාත් එක්කත් මගේ බබා එක්කත් ඒ බොන්ඩ් එකම තියාගන්න. so මම හිතන්නේ ඒක sacrifice එකක් මම මගේ career එක අතරපු එක sacrifice එකක් විදියට නෙවෙයි මං හිතන්නේ. මට ඒක ලොකු blessing එකක්. ඇත්තම කිව්වොත් පොඩි වයසෙන්ම බබා ඉන්නවා කියන එක. because දැන් අපි ගත්තොත් healthy පැත්තත් මට ගොඩක් energy එක තියෙනවා එදිනදා මගේ බබා එක්ක වැඩ ටික කරගන්න උනත්. ඒකින්ද මං හිතන්නේ ඒක ලොකු හයියක් ස්ට්‍රෙන්ත් එකක් විදියට තමයි මං සලකන්නේ. දැන් බබාට වයස කීයද? දැන් අවුරුදු දෙකමාරක්. හරිම දඟයිනේ. ඔව්. පුතෙක් ඉන්නේ. අපි ආගත් විස්තර ටිකක් කියමු. ඔව්. එයාගේ නම රයාන්. සෙයාට අවුරුදු 2.5යි දැන් පුතෙක් ඉන්නේ මට and තාත්තා විදියම තමයි ඉතින් කිව්වත් හරිම but ඔව් එයාත් එක්කම දැන් සමහරව අහනවා මගෙන් කොහොමද මේ අඩු වයසෙන් හිටියත් අම්මා කෙනෙක් වුණත් කොහොමද ගාන්ට ලයිෆ් එක මේන්ටේන් කරගන්නේ කියලා. මගේ හැම පැත්තෙම ලයිෆ් එක කොහොමද මේන්ටේන් කරගන්නේ කියලා. එයාත් එක්කම දඟලනකොට ඉතින් වෙලාව මේන්ටේන් වෙනවා. වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මේන්ටේන් වෙනවා. ඊටු වැඩ ටිකක් කොහොම හරි කරනවා. හරි සාදි අපි අර මුලින් කිව්වා වගේ ඔයා වෙනම කරියර් එකක හිටපු කෙනෙක් කෝපරේට් ලයිෆ් එකේ. එතකොට ඒ ලයිෆ් එක දැන් ඔයාට මිස් වෙනවද? ගොඩක් අය හිතනවා අර යාළුවොත් එක්ක එළියට යන එක ඒවක්ම මිස් වෙනවා කියලා. මම ඇත්තම කිව්වොත් කලිනුත් එහෙම ලොකුවට outgoing party එහෙම ගර්ල් කෙනෙක් නෙවෙයි. ගොඩාක් family oriented අම්මී තාත්ති එක්ක හිටියේ only child. so ඒක හින්දා මට ලොකු වෙනසක් වගේ මම හිතන්නේ නැහැ. but career එක පැත්තෙන් බැලුවම මට හිතෙනවා මං දැන් කරන එක, ඒ කියන්නේ මං content creator කෙනෙක් විදිහට තමයි දැන් වැඩ කරන්නේ. එතකොට ඒක මට ගොඩක් suit වෙනවා කියලා because මම පොඩි කාලේ ඉඳන්ම ගොඩක් creative person කෙනෙක්. so අර 9 to 5 job එක ඒක නිකන් අර හැමෝම එක දිගට අපිට ඔළුවට දානවනේ පොඩි කාලේ ඉඳන් මේක තමයි කළ යුතු කියලා. ඒම කරාට මිසක් දැන් මට හිතෙනවා මං කරන එක ගොඩක් මට සූට් වෙනවා කියලා. ඒ වගේම මගේ බබාගේ වෙලාවල් එයාගේ වැඩත් එක්කත් මට ගොඩක් ෆ්‍රීඩම් එකක් තියෙනවා, ස්පේස් එකක් තියෙනවා හැමදේම බැලන්ස් කරගෙන යන්න. so ඒකින්ද මම ලොකුවට දෙයක් මිස් කරන්නේ නැහැ. but in fact I feel like I'm happy what I'm doing right now and I'm enjoying it. so right. ඒ කියන්නේ බබා හම්බුනාට පස්සේ තමයි සමාධි විදිහට හරියටම හොයාගෙන තියෙන්නේ. ඔව්. හරි. ඒ විතරක් නෙමෙයි දැන් මං දන්න විදිහට ඔයාට ඔයාගේම පොඩි ව්‍යාපාරිකුත් තියෙනවා. එතකොට දැන් අපි බලන් ඉන්න කෙනෙක් වුණත් හිතන්න පුළුවන් කොහොමද ඇත්තට මේ දේවල් බැලන්ස් කරගන්නේ කියලා. ඔව්. ඇත්තම කිව්වොත් ගොඩාක් සපෝට් එකක් මට ගෙදරිනුත් එනවා. මගේ ෆැමිලි එකෙන්. මගේ හස්බන්ඩ්ගෙන් හම්බෙනවා. එතකොට මං දැන් ෂූට්ස් වලටත් යනවා. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වගේම ෆ්‍රීලාන්ස් මොඩලින් කරනවා. එතකොට මගේ පොඩි බිස්නස් එකක් තියෙනවා. එතකොට ඒ දේවල් එක්ක මට ෆැමිලි එකෙන් ලැබෙන සපෝට් එක වැදගත් ගොඩක්ම. ඔව්. එතකොට ඉතින් ඒකින්ද සමහර වෙලාවට මං ඒගොල්ලොත් එක්ක කතා කරලා කමියුනිකේට් කරලා තමයි දේවල් කරන්නේ. but මං හිතන එකක් තමයි ගෑනු ළමයි පොඩි කාලේ ඉඳන්ම multitasking they have it in themselves. Yeah, that's true. yeah so ඒක හින්දා ඒක කරන්න බැරි එකක් නෙවෙයි.
හිතුවොත් අපිට කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ කරියර් එක මොන දේ වුණත් ගෑනු ළමෙක් වුණාම අම්මා කෙනෙක් වුණත් they have to be independent as well. So ඒ දේවල් අතහැර ගන්න ඕනේ නැහැ. අපිට මේක වැඩිපුර ලැබෙන දෙයක් විදිහට අපි හිතලා ඒක අපේ ජර්නි එක අපි කන්ටිනියු කරගත්තොත් ඒක ලේසියි. හරි. දැන් ඔයා කල්මුත් කිව්වා ඒක බ්ලෙසිං එකක් කියලා. ඇත්ත. බබෙක් ඉන්න එක අම්මා කෙනෙක්ට ලොකු බ්ලෙසිං එකක්. ඊට වැඩි බ්ලෙසිං එකක් ගැන ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම්. ඉතින් දැන් ඔයා ටිකක් අර යන් ඒජ් එකකදී අම්මා කෙනෙක් වුණා කියලා අපි කිව්වනේ. එතකොට හැබැයි සමහර වෙලාවට මම කියන්නේ හැමතිස්සෙම නෙමෙයි. සමහර ලාට සමාජයෙන් යාළුවන්ගෙන් ළඟම ඉන්න අයගෙන් පවා එක ජජ්මන්ටල් කමෙන්ට්ස් එන්න පුළුවන්. හැබැයි සපෝටිව් දේවල් එන්නත් පුළුවන්. ඒ වගේ මොන හරි අත්දැකීම් තියනවද? ඔව්. නෙගටිව් පොසිටිව් කමෙන්ට්ස් දෙකම තියෙනවා. යාළුවන්ගෙන් නෑදෑයුන්ගෙන් even social media වලිනුත් content creator කෙනෙක් විදිහට අපි ගත්තම public figure එකක් කියලානේ කියන්නේ. එතකොට we give that ability for others to comment on our lives. So එතකොට අනිත් මිනිස්සු අපිට comments එහෙම දෙනවා. judgments තියෙනවා. එතකොට ඒගොල්ලෝ ගොඩක් කියන දෙයක් තමයි අඩු වයසෙන් මේක තමයි enjoy කරන්න ඕනේ කාලේ අපරාධේ ඒ වගේ ගොඩක් ඒවා එනවා නෙගටිව් ඒවා. but positive විදිහට හිතුවොත් ශාෂෝක් ලස්සනයි ෆැමිලි එකක් විදිහට ලස්සනට ඉන්න පුළුවන් කියලා ඒවත් එනවා. but මං හිතන දෙයක් තමයි අපේ ජර්නි එක අපි තමයි දන්නේ හරියටම. වෙන කවුරුත් කියන කමෙන්ට්ස් එහෙම හිතලා අපි ලයිෆ් එක ඩිසයිඩ් කරොත් අපි ලයිෆ් එකේ ෆේල් වෙන්නේ. easily people can comment but අම්මලා තමයි දන්නේ ඒගොල්ලොන්ගේ ජර්නි එක ගැන. so you just have to trust yourself and keep going. right. ඒක කියන්නේ ඒක එහෙම චෙක්ලිස්ට් එකක් නෙමෙයි මේක ජර්නි එකක්. මම good කියන්නේ අපි හැමදාම ඉගෙන ගන්නවා දේවල්, අපි දේවල් ෂෙයා කර ගන්නවා. හැබැයි එළියෙන් social media through අපිව දකින්න හිතන්නේ වෙන විදිහකට වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් එතකොට දැන් ඔය නෙගටිව් කමෙන්ට්ස් වලට ඉතින් කොහොමද ෆේස් කරේ? සමහරක් ලාට මම දැකලා තියෙනවා දැන් මගෙත් යාළුවෝ ගොඩක් අඩු වයසින් එහෙම අම්මලා වෙන්න එක්ස්පීරියන්ස් එක ගන්නකොට කියනවා අයියෝ මම මැචුවර් නෑනේ මෙයා කොහොමද අම්මා කෙනෙක් වෙන්නේ? මෙයාට මොනවද තියෙන එක්ස්පීරියන්සස්? එහෙම කියලා මටත් ඇහිලා තියෙනවා මගේ අඳුරන ටිකක් වයසින් අඩු අය අම්මලා වෙන්න යනකොට. ඔයාට තියෙන අත්දැකීම් තියනවාද? ඔව්. ඒ කියන්නේ ගොඩක් අය තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්කම තමයි ඒවා අපිට කියන්නේ. තමන්ගේ තියෙන බය හරි ඒගොල්ලොන්ගේ වීක්නස් එකක් තමයි අපිට පාස් කරන්න හදන්නේ කියලා තමයි මං හිතන්නේ. so මට නම් තේරෙන විදිහට තමයි අපි දැනගන්න ඕනේ හොඳ නරක දෙකම ෆිල්ටර් කරලා ගන්න අපේ ලයිෆ් එකට. හොඳ කිව්වත් ඒක ලොකුවට අපිට ගන්න නරකයි. එතකොට අපි හිතන්නේ අපි තමයි පර්ෆෙක්ට් කියලා. නරක කිව්වත් ඒක ගන්න නරකයි. අපි සාමාන්‍යයෙන් බැලන්ස් ලයිෆ් එකක් තමයි මං හිතන්නේ හොඳම කියලා. මේ එතකොට ලේසි අපිට අපේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. නෙගටිව් කමෙන්ට්ස් ආවම හાર્ඩ් කියන්නේ දුක හිතෙනවා. ඉතින් ඇයි මෙහෙම කියන්නේ මේගොල්ලෝ මං ගැන දන්නේ නැහැනේ හරියට කියලා. but එතකොටත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ෆැමිලි එකගෙන් තමයි අපිට ළඟින් වෙන සපෝට් එක. and මං at the end of the day I know that this is what I want. මේක තමයි මට හැමදාම ඕනලා තිබ්බේ කියලා. එතකොට එහෙම බැලුවම අර එන comments it's just noise. වැඩක්ම නැහැ කියලා තමයි හිතෙන්නේ. හරි. දැන් ඔයා සෝෂල් මීඩියා වලත් ලොකු වැඩ කටයුතු ප්‍රමාණයක් කරන හින්දා තමයි මට මේක අහන්න හිතුනේ. දැන් අද කාලේ ගොඩක් අම්මලා බබාලත් එක්ක මේ motherhood journey එක share කරගන්නවා, pictures දානවා, videos දානවා, document කරනවා. අපි දකිනවා ගොඩක් platforms වල මේ දේවල් share කරගන්නවා. මේ share කරන එක ගැන ඔයාගේ අදහස මොන වගේද? ඉස්සෙල්ලා කිව්වා වගේම ඒකටත් මට හිතෙන්නේ positive negative දෙකම තියෙනවා. පොසිටිව් විදිහට අපි බැලුවොත් අපිට දැන් හිතනවා දැන් ඔයා වුණත් දෙයක් දැම්මම මට හිතෙනවා ඕකේ ඔයාත් මං වගේම තමයි මට වෙන ප්‍රශ්න මට වෙන දේවල්ම තමයි ඔයාටත් වෙන්නේ කියලා රිලේට් වෙනවා අපි එතකොට ගොඩක්. එතකොට පොඩි අර අම්මලා අතරමත් නිකන් කමියුනිටි එකක් හැදෙනවා වගේ තමයි මට හිතෙන්නේ. we feel relatable. එතකොට මේ ස්ට්‍රෙන්ත් එකක් එනවා. මං තනියෙන් නිදි මරණ එක වුණත් කන්ටෙන්ට් එකක් දැක්කොත් අම්මා කෙනෙක් නිදි මරගෙන යන ඒ වගේ ඒ ඩේ ටු ඩේ වැඩ කටයුතු අපි දැක්කම හිතනවා මං විතරක් නෙමෙයි මේ මහන්සි වෙන්නේ තව කයත් ඉන්නවා කියලා. එතකොට අපිට පොඩි හයියක් හම්බ වෙනවා. නෙගටිව් විදිහට බැලුවා මේක හිතෙන්නේ දැන් මං එහෙම දැම්මම කමෙන්ට්ස් එනවා. එතකොට ජජ්මන්ට්ස් එනවා. ඒවත් එක්ක බැලුවම තවත් වෙන කෙනෙක් තව ඊට වඩා හොඳ එකක් දැම්මත් මට හිතෙනවා මං මේ කරන විදිහ හරිද? අපි නිකන් පොඩ්ඩක් අපිව ඩවුට් කරනවා.
ඒ කියන්නේ එතකොට ඔයාට හිතලා තියෙනවද ඔයා දැන් ඔය කරන social media campaigns කියන්නේ නතර කරන්න ඕනේ වගේ එකක් එහෙම හිතලා තියෙනවද? එහෙම සමහර වෙලාවට හිතිච්ච අවස්ථාවල් ඕන තරම් තියෙනවා. නිකන් ඇයි මම මේ කරන දේ හරිද වගේත් හිතනවා. අපි self doubt එකක් හැම වෙලෙම තියෙනවා. ඒ වුණාට ආයෙත් හිතන්න ඕනේ මේක ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි මේන්ටේන් කරන්න ඕනේ. මෙතන අපි ලෙවල් එකක් තියලා කියන්නේ ඒක අපිට අචීව් කරගන්න ඕන එකක් නෙවෙයි. මේක නිකන් සපෝට් එකක් විදියට තමයි සෝෂල් මීඩියා එක අපි ගන්න ඕනේ අපේ ලයිෆ් එකටත්. ඒක කම්පිටිෂන් එකක් විදියට කම්පෙයාර් කරලා ජජ් කරලා එහෙම නැතුව හැමෝටම සපෝට් එකක් කෙන විදිහට හිතුවම මට හිතෙන්නේ සෝෂල් මීඩියා එකේ අම්මලා එහෙම පෝස්ට් කරා කියලා ඒක අපි නෙගටිව් විදියට ගන්න නැතුව පොසිටිව් විදියට ලයිෆ් එකට ගන්න පුළුවන් අපිට සපෝට් එකක් විදියට. හරි. දැන් අවුරුදු 2මාරක පුංචි පුතෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට සහ තරුණ මවක් විදිහට දැන් අපිව බලනවා ගොඩාක් අම්මලා. ඒ අම්මලාට ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි වගේම අත්දැකීම් තියෙන්න පුළුවන්. අපිට වැඩිය වෙනස් අත්දැකීම් තියෙන්නත් පුළුවන්. මේක ජර්නි ගන්න මම කලින් කිව්වා වගේ. ඉතින් ඔයාට අපිව අද බලන මේ අම්මලාට මොන වගේ දෙයක්ද කියන්න තියෙන චුටි පුතෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට? පුතෙක් දුවෙක් දෙන්න මොක හිටියාත් ළමයි ඉන්න අම්මලා ඉතින් අපි හැමෝම එතකොට කියන්න තියෙන්නේ තමන් ගැන තමන් විශ්වාසය තියාගත්තම ලේසි හරියටම ඒ වගේම තමයි අපි තමයි දන්නේ අපි කවුද කියලා හරියටම වෙන අය කවුරු මොක කිව්වත් ඒකෙන් ගත යුතු දේ විතරක් අරගත්තම මට හිතෙනවා ලේසි කියලා මේ ගමන යන්න. හරි සමාධි මට මම අන්තිම ප්‍රශ්න විදිහට වගේ මේක අහන්න කැමතියි. සාමාන්‍යයෙන් කෝපරේට් ලයිෆ් එක කියන්නේ ගොඩක් ගෝල්ස් තියෙන තැනක්. ගොඩක් දේවල් අචීව් කරන්න ලොකු පරාසයක් තියෙන තැනක්. එතකොට ඒ වගේ ජොබ් එකක් අත්හැරලා අම්මා කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අපිව බලාගෙන ඉන්නවා නම් ඩවුට් එකක් තියෙනවා නම් මම මේ කරන්නේ හරි දේද මේ මගේ හරි කාලෙද බබෙක් හදන්න මගේ කැරියර් ගෝල්ස් මම ගිව් අප් කරන එක මේ වෙලාවේ හරිද කියලා ඔය වගේ එක ඩවුට්ස් තියෙන්න පුළුවන් නේ. එතකොට ඒක එක්ස්පීරියන්ස් කරපු කෙනෙක් හැටියට ඔයාට දෙන්න පුළුවන් උපදෙසක් හරි අවවාදයක් හරි නැත්නම් ෆ්‍රෙන්ඩ්ලි රිමයින්ඩර් එකක් හරි තියනවාද? ඒ කියන්නේ එක්ස්පීරියන්සස් මට වඩා ගොඩක් අයට සමහරවිට වැඩි වෙන්න පුළුවන් අම්මලාට. මට වඩා අඩු වෙන්නත් පුළුවන්. මං කියන්න කැමති කෝපරේට් ලයිෆ් එක ගත්තම ඒක වෙනත්ම ලයිෆ් ස්ටයිල් එකක්. අම්මා කෙනෙක් වෙන එක මොන ෆීල්ඩ් එකේ තිබ්බත් අපිට අම්මා කෙනෙක් වෙන එක ගෑනු ළමෙක්ගේ ජීවිතයට හරිම වටින දෙයක්. ඉතින් ඒක මිස් කරගන්න ඕනෙත් නැහැ. අපි අනිත් ලයිෆ් එක අපේ වැඩ කටයුතු ඒවා මගහැර ගන්න ඕනෙත් නැහැ. දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන් වුණාම ලේසි අත්විකුවත්. ඒ වගේම තමයි මට හිතෙන එකක් දැන් ඔයා කියවනේ අර ගෝල්ස් තියනවා කියලා. ඒ ගෝල්ස් මට දැනුත් තියෙනවා. මං ආස දේවල් තියෙනවා. මට අචීව් කරගන්න ඕනි කියලා හිතන දේවල්. It's just that බබෙක් හම්බුණා කියලා පොඩක් ස්ලෝ ඩවුන් වෙනවා. මුල් කාලේදී ඉනිෂියලි හැමදේම පොඩක් ස්ලෝ වෙනවා. because focus එක completely යන්නේ බබාට. yeah. ඒ වුණාට ඒ කියලා අපේ ලයිෆ් එක අපේ dreams goals ඒවා completely වෙනස් වෙන්න ඕනේ නැහැ. අර බබා ඉන්න කියන එක ඇඩිෂනලි අපිට සපෝට් එකක් විදිහට අපි හිතලා ස්ට්‍රෙන්ත් එකක් විදිහට හිතලා අපේ ගෝල්ස් වලට අපි ඒත් එදිනෙදා සෝ මම දැනුත් වැඩ කරනවානේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට බිස්නස් එකක් ගත්තත් මගේ සෝ ඒ දේවල් එදිනෙදා දේවල් අපි ඒත් ස්ට්‍රෝං විදිහට හිතලා මයින්ඩ් එක කරත් මට හිතෙන්නේ බබෙක් හම්බුණා කියලා ලයිෆ් එක වෙනස් වෙන්නේ නැහැ ලොකුවට. It's not a hurdle. Yes. It's not a race. Yeah. It's your own time, yes. Own space. And we have to also think like අපිට හිතන දේ අපි එවෙලට කරන්න ඕනේ කියලා. gut එක you have to listen to your gut. So මට දැන් හිතුණොත් මම මේ දේ කරන එක හරි කියලා just do it. වැරදෙන්න පුළුවන්. ඒ වුණාට this is a life like this is a journey where you keep learning. අම්මා motherhood කියන්නේත් ඒ වගේ you just keep learning things. So yeah, just keep going. Thank you Samadhi. Thank you so much Thank for joining you so much today. ඉතින් අද නෙමෙයි පස්සේ හරි මේ ප්‍රෝග්‍රෑම් එක බලන අම්මා කෙනෙක් ඩවුට් එකක් තියාගෙන හිටියා නම් කැරියර් එකක් කලින් තිබුණ කැරියර් එකක් තියෙන අම්මා කෙනෙක් බලාගෙන හිටියා නම් මම මේ ගත්තේ හරි ඩිසිෂන් එකද මම මේ කරන්නේ හරි දේද කියලා ඔන්න අද සමාධිත් එක්ක මේ chat එකේදී ගොඩක් දේවල් ක්ලියර් වෙන්න ඇති. ඉතින් thanks again for joining with us today. Thank you so much for inviting me. ඉතින් ඔන්න තවත් එපිසෝඩ් එකකින් අපි ඔයගලන්ව හම්බෙන්න එනවා. එතකන් එහෙනම් ගිහින් එන්න. See you.